අපි දැන් මේ ඉන්නේ අතැරලා වූ පාළුව ගෙදරක් ඉස්සරහා. මීට මාස 3 ගානින් මේ ගෙදර කෙනෙක් නැති වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ ගෙදරට කවුරුත් නැවිල්ලා නැහැ. අනිත් එක මේ ගෙදර හදා හිටපු අයිතිකාරයාත් මේ ගෙදර අතැරලා දාලා තියෙනවා ඒ සිද්ධියෙන් පස්සේ. ඉතින් මේ සිද්ධිය වෙලා දැනට මාස 4ක් විතර වෙනවා. එදායින් පස්සේ මේ ගෙදරට කවුරුත් නැවිල්ලා නැහැ. මේ ගෙදර පට්ට පාළුවට ගිහිල්ලා තියෙන එදායින් පස්සේ. ඉතින් ඊට පස්සේ අපි හිතුවා මේ ගෙදරට එන්න පොඩි එක්ස්පෙරිමන්ට් එකක් එහෙම කරන්න කියලා. ඉතින් ඒකයි අපි මේ ගෙදර හොයාගෙන ආවේ. ඉතින් මම මේ අවට ගෙදර ඉන්න මල්ලි කෙනෙක්ගෙන් උතහලා බැලුවා මේකේ මොකක්ද වෙලා තියෙන සිද්ධිය. මේ ගෙදර ඇත්තට මිනිස්සෙක් නැති වෙලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මේ මල්ලි කිව්වේ මේ ගෙදර මේ මං ඇරෝයගෙන් පේන්න තැන ඉඳන් කෙනෙක් වැටිලා තමයි නැති වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ අපි ටිකක් බය වෙලා හිටියේ. ඒ වගේම මේ ගෙදර රැයට සද්දපත්තත් ඇහෙනවලු. ඉතින් මම ඩ්‍රෝන් එක කරලා බැලුවා මේ ගෙදර කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මේකේ වටේ නම් තියෙන්නේ මෙහෙම. ඉතින් මං මේ විදියට ඒ ගෙදර ඇතුළට යන්න තමයි try කරේ. Labbe toile full muda. Umbu. Smell එකක් එනවා ගායි. ඉතින් කොහොම හරි අපි ඇතුළට නම් ගියා යාළුවනේ. මෙතන මොනවද වුනේ? ඇතුළට ආව විතර අපිට පට්ට ගඟක් ආවේ. ඒකේ ඇතුළ නම් තාම මොකුතර අවුලක් නැහැ. උඩට යන්න. උඩට යන්න. ආ ගන්න. දැන් උඩට යන්න. මේ ඉන්නේ අපේ හරක. මූ තමා හරක මේ. මේ ඉන්නේ අපේ හරක. මේ නේ මම පැලස්සේ. ඒක යාළුවේ කුඩට යන්න බෑ බෑ කියම ඉන්නේ. යකෝ පාඩි පෙලේ ඔක්කොම එකට යන්න කියලාද කියන්නේ? තුන් දෙනෙක්ට බඩත් අර අරු වගේ මැරෙන්නද ඕනේ? අපෝ අක්කර වරෙම්බන්. ඇයි? ඉතින් ඒ ඇස්සේ අපේ එක කොල්ලෙක් බය වෙලා ගිහිල්ලා එළියට. ආයි කියන්නේ? වරේ. ඇයි? නෑ මේ අපෝ බය වෙන්න එපා බං. නෑ මට සීරියස් වෙන්න බබා. උන්වර බය වෙලා එළියට ගිය යාළුවා ඉතින් අපිවත් ඉතින් අපි ආයේ ඇතුළට යන්න තමයි හැදුවේ. පිරිත් දාගෙන කෙනෙක්. වරෙක් බය නෑ යකෝ. වරේ යක්කු වරෙක්. යක්කු පිරියට ආවද අපා? අර නතර ඕකම යවන්ටි මේක අහින්න ඔක්කොම එන්නේ පිරි. ගන්න අර උඩම තිබ්බනේ. අර ඔබ ඩෝන් එක අනේ යංකෝ මට ඉන්න බෑ දැන් මේ අමුතුම කියන්නේ බා. 1:46 වෙලාවත්. මේ වටේ ගෙවල් තිබ්බට මේ අපේ යාළුවෝ දෙන්නෙක් වෙන්න බෑ කියනවා බයයි කියලා. ඉතින් උඹලා යවංකෝ. අපි එන්න. උඹලා එන්න. නන්දන පිරිත දාන්නව එනවද? පිරිත් මොකටද අපිට? මේ උඹලා ඔය මේ පිරිත් දාලා බොරු වැඩ ගන්න එපා. අවුලනේ එතකොට පිරිත් දාපුවාම නිකම් කැමරා ඔන් කරපන්. මේ කැමරා වීඩියෝ ගන්න බෑ. බරේ ඉතින් දුවල උඩට යන්න. ආය පල්ලෙහාට පායින්න තමයි වෙන්නේ. ඇයි ඒ? ඉන්නේ මේ ඕන්නේ නෑ ඔය ඇති යන්න. නෑ ඔය හැමෝම බලාගෙන මේ ඉන්නේ දෙනේ. මෙහා තමා දැන් අර ඕලා එහෙම අපි යනවා. දෙනේ තායෙක් කරන්න බෑද? අපි දෙන්න කරන්න දෙනෙත් ඔක පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකක්ද අපි තුන් දෙනා අනේ
මුන් දෙන්නේ නීති බය කරනවනේ. කොල්ල දෙන්න ගණ්ඩ රයි කරා එක්දෑ දෙන බයයිලු අපෝ නටපන්. A few moments later. ඒ සැරේනම් කොහොමරි උට තට්ටුවට පැනගන්න ඕන කියලා අපි ආය ගියාගේ ඇතුළට ඉඩන්න හදන්නේ. අය කියන්න යන්න ඕනේ නැහැ කියලා කිව්වා කියන්නේ. යන්කෝ බං. ඇතුළට යන්න. මේ අර අතන ඇතුළේ වුණා තියෙන්නේ බා. මෙතන. ඒ පාරත් හරි ගිය නෑ මේ වීඩියෝ එකේ පාර්ට් 2 එකක් ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න